මේ තියෙන ඔක්කොම ගල් වර්ග මේක ලා රෝස පාටක් මේක අවර්ණයි මේක දම් පාටයි මෙන්න මේ ගල ඇමතිස්ට් ගලක් දම් පාට ලස්සන ගලක්. එතකොට මේ තියෙන්නේ ස්මෝකි ක්වාර්ට්ස් ගලක්. එතකොට ඇයි දැන් අපි ගත්තොත් පලිඟු හැදෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ් වලින්. ඇයි මේ පලිඟු වලට මෙන්න මේ විදිහේ විවිධ වර්ණයන් ඇති වෙන්නේ? ඔයාලා දන්නවද හේතුව? හේතුව දන්න අය කමෙන්ට් එකක් දාන්න. මම මේකට විස්තරාත්මක වීඩියෝ එකක් ගේන්නද මේක විද්‍යාත්මක වශයෙන් පැහැදිලි කරන්නද කියලා කමෙන්ට් එකකින් සඳහන් කරන්න. ඒත් එක්කම මේක අපි කියන ස්මෝකි ක්වාර්ට්ස් සාමාන්‍යයෙන් අපිට හම්බෙන ගණන් අඩුම පලිඟු වර්ගයක්. මේ පලිඟුවේ පොඩි විශේෂත්වයක් ඔයාලට පේනවද? මේ මං ඇදලා එහෙම නෙවෙයි. මේ මොනවද තියෙන්නේ? රූටයිල් නීඩල් ඉන්ෆියුෂන් එකක් තියෙනවා. අපි කෙස් පලිඟු කියලා කියන්නේ අන්න ඒකෙත් තියෙන රූටයිල් නීඩල් මේකෙත් කළු පාට රූටයිල් නීඩල් පේනවා. ඒත් එක්ක මේ ක්‍රිස්ටල් එකේ එක පැත්තක් කැඩිලා මේක මාතලේ ප්‍රදේශයෙන් හම්බෙච්ච ක්‍රිස්ටල් එකක්. එතකොට මේ ක්‍රිස්ටල් එකේ අපි දන්නවා සාමාන්‍ය සම්පූර්ණ ක්‍රිස්ටල් එකක් ගත්තොත් පැති 6ක් තියෙනවා. මම මේක ඕන තරම් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම විලේඛන රේඛා අපිට දකින්න පුළුවන්. මේ ක්‍රිස්ටල් එකෙත් අපිට විලේඛන රේඛා දකින්න පුළුවන්. මොකද ඔයාලා හිතන්නේ මං අහපු ප්‍රශ්නෙට ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන්ද? ඇයි සිලිකන් ඩයොක්සයිඩ් වලින් හැදිච්ච ස්මෝකි ක්වාර්ට්ස් වල දුම් ගතිය ඊට පස්සේ සිලිකන් ඩයොක්සයිඩ් වලින් හැදිච්ච රෝස කුපාලිඟු නැත්තම් සෙව්වන්ති ගල් වල රෝස ගතියක් ඒත් එක්කම අවර්ණ ගල් ඒත් එක්කම දම් පාට ඇමතිස්ට් මේ හැම එකක්ම සිලිකන් ඩයොක්සයිඩ් නම් ෆැමිලි එක සමානයි නම් වර්ණය වෙනස් වෙන්නේ කොහොමද කියලා දන්නයි කමෙන්ට් එකක් දාන්න. මම විස්තරාත්මක වීඩියෝ එකක් ගේන්න දෙපාද කියලා කියන්න.